Hi guys, welcome to my MNS Kitchen YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද වළඳක් පදම් කරගන්න කියලා. ඉතින් මම මේකට බේස්ම අරගෙන මේ විදියට වතුර පුරව ගන්නවා. අද මම වළං දෙකක් පදම් කරගන්න තමයි හදන්නේ. මේ වගේ එක වළඳක් අරගෙන වතුරේ පොඟවගෙන ඊළඟට මම අනිත් වළඳත් ඒ විදියටම පොඟව ගන්නවා. මේ විදියට පැය දෙකකට වඩා නම් පැය 3ක් විතර ගිල්ලලා තිබ්බා. මේ තමයි පැය 3කට පස්සේ ඒ වළං දෙක. දැන් මම මේ දෙක බේසෙමෙන් අයින් කරගන්න තමයි හදන්නේ. මේ විදිහට මම එකක් අරගෙන වතුරේ අයින් කරලා මේසෙන් තිබ්බ වතුර බේරෙන්න. ඒ වගේම අනිත් එකත් මම ඒ විදියට මෙහෙම මේසෙලින් තිබ්බා. පැය දෙකකට පස්සේ වළං දෙක වේලා තියෙන්නේ. මම දැන් මේක ලිපේ තියාගන්න තමයි හදන්නේ. මේ විදියට මම ලිපේ ගින්දර ගොඩක් අඩු කරගන්නවා. අඩු කරගෙන මේ තියෙන්නේ මිරික ගත්ත පොල් බෑයක පොල් කුඩු. ඉතින් මම මේකෙන් භාගයක් වළඳට දා ගන්නවා. පොල් ටික මම හට්ටියට දාගෙන වටේටම තැවරෙන විදියට තමයි පොල් කුඩු ටික දාගන්නේ. ඉතින් මේ වීඩියෝ එක අන්තිමේදී ඔයාලට මේ පොල් කුඩු වල දෙකේ වෙනස අඳුර ගන්න පුළුවන්. මේ පොල් කුඩු ටිකක් තරමක තෙත ගතියක් තියෙනවා. මේ ආකාරයෙන් තවරගත්තට පස්සේ බලන්න මම මේ ගොඩක් ගින්දර අඩු කරලා තමයි තියෙන්නේ. නැත්තම් මේ අපි ගින්දර වැඩි කරගත්තොත් වළඳ පුපුරන්න ඉඩ කඩ වැඩි. ඉතින් මම මේ ඉතුරු පොල් ටික අනිත් වළඳට දාගත්තා. ඒ දාගෙන ඒක ගින්දර අඩු කරලා මම වළං දෙක මාරුවෙන් මාරුවට මේ විදිහට මික්ස් කරගන්න. බලන්න දැන් චුට්ටක් තෙත ගතිය අඩු වෙලා තමයි තියෙන්නේ. මම ඇත්තටම මේ වළං දෙකම එකපාර පදම් කරගන්න මගේ වෙලාවත් ඉතුරු කරගන්න. දැන් මම මේ වෙලාවේ මේ හට්ටිය උඩ කොටස පදම් කරගන්නවා. මේ විදියට හට්ටිය හරවලා පැත්තෙන් පැත්තට පොල් කුඩු ටික මික්ස් කරගන්නවා. හට්ටිය වටේටම මේ ආකාරයෙන් පදම් කරගන්න ඕන. මම තුන් පාරක් මේ විදියටම මුළු වටේම පදම් කරගත්තා. හට්ටි දෙකම ඒ විදියටම කරගන්න ඕන. දැන් මේකේ ටිකක් තෙත ගතිය අඩු වෙලා තියෙන්නේ. එහෙම කරාම තමයි අපිට මුළු හට්ටියම පුපුරන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. බලන්න මම දෙකේම ලිපේ ගින්දර ගොඩක් අඩු කරගෙන තමයි තියෙන්නේ. දැන් මේ ඔයාලට පේන්නේ විනාඩි 7කට වගේ පස්සේ. බලන්න මේ පොල් කුඩු වල තෙත ගතිය ගොඩක් අඩු වෙලා තියෙන්නේ. විනාඩි 15කට පස්සේ පේන විදිය තමයි මේ තියෙන්නේ. ඒක ගොඩක් පොල් කුඩු වල තෙත ගතිය අඩු වෙලා දැන් දුඹුරු පැහැයට ලං වීගෙන එන්නේ. ඇයි අපි මුලින්ම වළඳක් ගත්තට පස්සේ පදම් කරන්න ඕන කියලා කතා කරේ නෑනේ. වළඳක් ගත්ත ගමන්ම ඒක උයන වැඩ වලට අපි ගත්තොත් වැඩි කොටසක් යන්න කලින්ම වළඳ පුපුරනවා. එහෙම නැත්නම් අපි හරියට පදම් කරගත්තේ නැති වුනහම එහෙම වෙනවා. ඒ නිසා තමයි අපි මේ වළඳ ගත්ත ගමන්ම හරියට පදම් කරගන්න ඕන. දැන් මේ බලන්න විනාඩි 20කට පස්සේ දුඹුරු පැහැය ගොඩක් වැඩි. දැන් මේ වෙලාවේදී මම ලිප ඕෆ් කරගන්නවා. මේ පදම් කරගත්ත ප්‍රමාණය ඇති. මම අනිත් දෙකෙත් ලිප ඕෆ් කරගන්න තමයි හදන්නේ. ඒකත් බලන්න ගොඩක් දුඹුරු පැහැයට ඇවිල්ලා තියෙනවා. ඒක පදම් කරගත්ත ප්‍රමාණය ඇති. දැන් මම නිවලා චුට්ටක් පොල් කුඩු ටික මික්ස් කරගන්නවා. මම දැන් හදන්නේ මේක ලිපෙන් බාගන්න. බාලත් මම පොඩි වෙලාවක් තියෙනවා නිවෙන්න. පොල් කුඩු ටිකත් එක්කම තමයි තියෙන්නේ. පොල් කුඩු ටික අයින් කරගත්තට පස්සේ බලන්න මේ වළං දෙකේම ලස්සන හොඳට පදම් වෙලා තමයි තියෙන්නේ. ඉතින් පහළින් ඔයා කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද ඔයාලා මේ විදිහට පදම් කරගෙන තියෙනවද කියලා ඔයාලගේ අදහස් දක්වන්න. ඉතින් thank you මගේ වීඩියෝ එක බලුවට.